අප්පා සුරි පොත් එක I think චූපාරක් දාන්න නම් මාරු වතුර ටික තනි නාන්නත් බෑර මොකොන්ද දිය පරිත්ත සෙවල යොදු කොහෙද ඉන්නවෝ අරු ඔව් දෙන්නෙත් නෑනේ පයිප්පයි නෑ ඔකේ ගන්න ෆෝන් එක ගිනා ඉතින් ඒක කවුද මංගුද අම්මයි කොළඹ ආයයි සතරුවලාගේ කිව්වද අයියයි නෑ ඔබ මේක කලින් දැකලා නෑ උඹ රොසේ කවයි ඔව් සතරුවලාගේ නන්දගේ පුතා ඒක මට දන්නේ නැහැ කෙනෙකුට සිත් අයියයි මේක නාන්න මේ සල්ලි ගන්නවා සල්ලි ගන්නෑ ඒකට පිට ගම් වලින් ඇවිල්ලා මල්ලි ඉතුරු විතර නගන්න දෙන්න බෑ නේද මේක මගේ පොට් එකේ ඔයා ටිකම නගන්න බෑ නේද අයියගේ නම දර පිටින් ගාලා තියෙන්නේ නම රිද්දක් උඹට දාන්න වෙනවා පිට ගම් වලින් ඇවිල්ලා ජීවිතේ විතර නගන්න බෑ මල්ලි සල්ලි නෑ මේ තරුසාවට පස්සේ දෙන්නම් මේ තරුවාවට පස්සේ බොරු කියන්නේ පාමල්ලි ආ බොරු කියන්නේ ගන්නවා කොළඹ ඇවිල්ලා කොළඹ ඉඳන් ඇවිල්ලා උඹලා ගාව සල්ලි නැති වෙන්න බෑනේ මල්ලි ඉබ්බයි ඒවට කෑවා ඉතින් මේ අවුරුදු නෑ බොරු කියන්නේ පාමල්ලි ඒකද සල්ලි නෑ ඇත්තමයි කියන්නේ අනේ මේ ගාන සල්ලි දෙන්නයි මේ අපි ගන්නේ අපි මොටුවද එහෙම කියන්නේ එපා අයියා නිකන් ඔයාලා නිකන් ආ හරවනවා විල්ලමන් මොකද්ද ප්‍රශ්නේ මොකද්ද මු කියන්නේ ඌ මේ වලට රුපියල් 17 ඕම ගානක් කිනා නෑ නාන්න ඌ බං ඒවන් තරුවා පිටගාවලින් ඉන්නේ පිටවන් කොළඹින් ඇවිල්ලා බං රුපියල් 1000ක් වගේ තියෙන්නේ නෑනේ බං රුපියල් 1000ක් කිව්වේ බං ඇයි මේ මොකද්ද මු කියන්නේ දැන් මේ මේ විනාලේ ඌ පොර දාන රුපියල් 1000ක් පිටගම් කාර්යවලු මේ හරවලු මේවලු මොන සීන් එක මොකද එහෙමත් කිව්වද බං අපි මේ නාන්න ආවම අඩෝ මිහියයි එහෙම කරන්න එපා බං පිටගමකින් ආව කියලා මූනිකම් මේ මූත් නිකන් අපේම සව අනිකම මගේ නැන්දගේ පුතා යකෝ අඩෝ මං හිතුවේ නෑ උඹ ඔහොම කියලා උඹ අනිත් තුන්ගෙන් පගා ගහපන් හරිද නිකන් මේ උඹලා වගේ උන් තමා බන් නිකන් අර ජාති ભેදයි සේරම අවුස්සන්නේ ඌ පිටගම් කාර්යය කියන්න එපා යකෝ ඔබේ බලපන් අපි වගේම මිනිස්සෙක් නේ බං පගා ගහන්න එපා වතපය හතර තියනවා නේද කාලා බීලා ජීවත් වෙයකෝ අනිකක් ඵලේ හම්බයි යන්න හරිවන් තරුවා බත් පිටගම් කාර්යයක් නිසා මට එහෙම කිව්වා ඔය නැන්දගේ පුතා කියන එක අද ඉඳලා හෙට යයි ඒ වුණාට හැම දෙයකටම කිව්වේ මේ ගමේ රස්තියාදුකාර අපි විතරයි හරිද මතක තියාගනි ඔය නෑදෑයෝ කියන උන් එන්නේ උඹ අතේ සල්ලි තියෙනකන් විතරයි ඒ වුණාට උඹ බින්දුවට අట్లా හිටපු කාලේ උඹ ගාව හිටියේ මේ මිහියා විතරයි කමන්නේ උඹට කවදා හරි මම රිටර්න් එක දෙනවා උඹට කවදා හරි මල්ලකට එන්නත් වෙනවා හැබැයි මතක තියාගන්න එදාට මේ මිහියා කියන එක උඹට නෑ උඹට අනිවාර්යෙන්ම රිටර්න් එක දෙනවා බලන් ඉඳපන් හරිද මතක තියාගන්න ඕකේ